හෙල්ලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්න ඇක්සල් මිනිබෝ. ඉතින් YouTube channel එකට. ඉතින් අපි අද ගහන්න යන්නේ Free Fire. දැන් අරු ගන්න තෝරන ගමන් ඉන්නේ. අපි බලමු මොකක්ද තෝරයිද කියලා. අම්මට සිරි සුපිරි ගන්නක්. ඉතින් අද අපි දෙමු ආයේ මුන්ට කන පුපුරන්න වරින් යකෝ. කනතෝ මරාගෙන කනවා. වරින් යකෝ. අම්මට සිරි මල්ලි. විදෙන්න වැදුන හැබැයි ඒක වරින් අම්මා. තාම එක වන් ෂොට් නොක් අවුට් වෙනවා මං හිතන්නේ. බලමු. මට සිරි වන් ෂොට් ඉවරයි හෙඩ් එකක් ඇහුවේ ආයේ ගැම්මට. ආයේ පට්ටටම. පව් බං ඌ කවුද? හරි දෙව රවුන්ඩ් එක. දැන් අපි ගහමු. වරින්. ඒ ගන්නේ මනි ගහන්නේ වරින් ගහගමු. බය වෙන්න එපා මචං. මේවා ශ්‍රී ලංකන් බඩු. වරින් යකෝ. වරින් බෝල් ගහන්න බයයි නේද බම්මට බෝල් ගන්න. බෝල් තිබ්බට මං ගහන්නේ මං ආස නැහැ බෝල් ගහන්න. කයි ගයිස් ප්‍රශ්නේ ඉතින් දන්නවනේ මේ දවස්වල වෙන දේවල්. මං ආස නැහැ බෝල් ගහන්න. හරිද? හරි. පව්. දෙවෙනි රවුන්ඩ් එකේ බින්දුවට තියලා කණ්ඩ යන්නේ. තුන්වෙනි රවුන්ඩ් එක. බලමු. මට මේ තෝරන්න තියෙන අරුට බලමු මොකද වෙයිද කියලා. මොනවද තෝරන්නේ? මරු ගන්න එක තෝරන්නේ. මෝඩයා කික්නේ. මොනවා කරන්නද ඉතින් මෝඩයානේ. ඉවරයි. අම්බෝ පළවෙනි වතාවෙම ෂොට් එකටම කෑවා. බලමු මේ සැරේ දිනන්න පුළුවන් වෙයිද කියලා. මේ සැරේ නම් පෙරදුනා. අයියෝ වැඩක් නැහනේ. සික්. ඌ ඉමෝට් දාන්නේ ඌ කා ඉමෝට් කොච්චර තිබ්බත් ඌ බූයා පාස් එක ගත්තත් මුකුත් නැහැ. ඌ ඉමෝට් දාන්නේ. උටත් පොඩ්ඩක් ගැහුවා. ඉතින් ඌ වන් වතන වෝල් එකක් ගහගෙන what the hell. හරි බලමු. මාත් එක්ක හැප්පෙන්න දෙනවා. සොරි ඇත්තටම ගයිස් ඉතින් මේකේ වොයිස් එක රෙකෝඩ් වෙලා තිබ්බේ නෑ. සමා වෙන්න ඕනේ. ඉතින් ඔයාලට සොරි වෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම වොයිස් එක රෙකෝඩ් වෙලා තිබ්බේ නැති හේතුව මම වොයිස් ඔන් කරලා නෑ. මයික් එක තනි කරව මියුට් කරලා. හරි ඉතින් ගයිස් බලමු. වරින් පොඩ්ඩක් ඉන්න මේක හදාගන්නකම්. මේක පොඩ්ඩක් මෙහාට කරගත්තා. හරි දැන් වරින්. අර බලහංකරු පඳුරක් වෙලා ආතල් ඇති. වරින් අම්මට සිරි හොඳ වැඩි ඔකට. පව් බම්මු කවුද මේ? හරි එක රවුන්ඩ් එකක් උට හම්බුනාට මං ගැහුවනේ. පව් දැන් ඌ ඉතින් මොනවා කාන්නද දුක තමා දයා පව්. වරින් ළඟේදී කමු ලස්සන රිමෝට් එකක් දාලා ආතල්ලක් ගමු. හරි ගයිස් මං හෙරොවික් ගැහුවා ආතල් නේද? සුපිරි හෙරොවික් ගාව නිසා ජම්මක් තමා. කට්ටිය ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් උත් කරන් ඵලයන් වීඩියෝ එකට කරන්න දෙයක් නැහැ. උඹලා කරන්න වෙනවා නිකන්නේ තියෙන්නේ කරපන්. උඹලගෙන් ඇඟෙන් කැලලක් යන්නේ නැහැ නේ සබ්ස්ක්‍රයිබ් කරනවා කියලා. හරි ඊළඟ එක. ඉතින් පොඩක් විතර මට කතා කරලා උගුර රිදෙනවා. ගණන් ගන්න එපා. හරි මොනවද? පොඩ හැට් වෙන්න ඕනේ. මොකද කිව්වොත් අරු එකපාර ටාගට් කරන් ඉන්නේ මට ඩෝන් ගාලා තියන්න ඔළුවට. චුට්ටක් විතර භයානකයි ඌ. හරිද? අර දැක්කනේ? ඉවරයි මම දැක්කනේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මොනවා කාටද දුක තමයි. ඉතින් මම මේ වෙලාවේ මයික් එක ඔන් කරන් ඉන්නේ. උත් එක මම කතාව කිලි දයාබර. හැබැයි උට මං කියන දේ ඇහෙන්නේ නැහැ මොනවා ගන්නද කියලා. හරිද? මගේ ටීම් එක උන්ට විතරද ඇහෙන්නේ මං කියන දේ. ඊට පස්සේ ඉතින් දන්නවනේ. මෙතන ඉතින් හොඳටම කනවා ගමන් හිටියා මල්ලි කණ්ඩ ආසද? වරින් අයියෝ මොනවද බං ඔය බයයි නේ. ඉතින් ගයිස් අරු බයයි. අප්පා කෑවකෝ චික්. වැඩක් නෑ බං කෑවනේ අන්තිමේට. වැඩක් නෑ මම. හරි කමන්නේ සේම්නේ හිටපන්කෝ. දෙමු. එයි බය වෙන්න එපා. ඔයාලත් බය වෙන්න එපා. ඔය වගේ වැඩ්ඩෝ ඉන්නවා කියලා වැඩ්ඩොත් එක්කත් ෆයිට් කරන් යන්න. ෆයිට් කරන්න බය වෙන්න දෙයක් නෑ. හරිද? උඹට ගැව්වත් ඉතින් ගණන් ගන්න එපා. මට දවසක් හම්බුණා
ආයි මාරු එකෙක්. හරිද? ඉතින් ඌ තනිකර ඉතින් අදට වීඩියෝ එක ඉතින් අද අපි දින්න කොහොම හරි ඉතින් මොනවා කරන්නද? පව් ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. බයි ගයිස්.